කෙනෙක් ඔයාව දාලා වෙන කෙනෙක් ළඟට යනවා නම් ඔයා සතුටු වෙන්න. මොකද එයා ඔයාට ආදරය කරලා නැහැ. ආදරය කරලා තිබුණත් දැන් මේ ආදරය ඇත්තේ වෙන කෙනෙක් ළඟ. ඉතින් ඔයා ගැන එයාගේ හිතේ ආදරයක් නැත්නම් යන එකමනේ හොඳ. ඔයාගෙන් සෑහීමකටපත් නොවුන එයා ගිය එකමනේ හොඳ. ඒකෙන් පාඩුව වෙන්නේ ඔයාට නෙවෙයි, එයාටමයි. මොකද ඔයාට නැති උනේ ඔයා ගැන බිඳක්වත් ආදරයක් හිතේ නැති කෙනෙක් වුණාට එයාට නැති උනේ මහා මෙරක් තරම් එයාට ආදරය කරපු ඔයාව. මිනිස් හිත හරි දුර්වලයි ආදරය ළඟ. ආදරය Tamanට හිමි කරගන්න නොකරන දෙයක් නැහැ. ඒ ආදරය Tamanට ලැබුණම ඒක රැකගන්න නොකරන දෙයක් නැහැ. ඒ ආදරයම අහිමි වුණාම හිත හදාගන්න නොහැකිව නොකරන දෙයක් නැහැ. හිතන්න, ආදරය හොයන්නත් අපමණ දුක් විඳිනවනම්, ආදරය රැකගන්නත් අපමණ දුක් විඳිනවනම්, ඒ ආදරයම අහිමි වුණාමත් අපමණ දුක් විඳිනවනම් ආදරය කියන්නේ දුක් ගොඩක් නෙවෙයිද? ඔව්, ඇලීම් බැඳීම් කියන්නෙම දුකක්ම පමණයි. ඒ දුකම තමයි අපි හොයන්නේ. ඒකයි දුකම අප පසුපස හඹා එන්නේ. දුක හොයන එක නතර කරන්න. හිත හදන හැටි ඉගෙන ගන්න. සතුට තියෙන්නේ ඇලුන බැඳුන තැන නොවේ. හිතේ නිදහස තියෙන්නේ ඇලීම් බැඳීම් වලින් නිදහස් වුණ තැන. ඔයාට සහකාරියක් ඉන්නවනම් ඒ අයව කවමදාවත් රවට්ටන්න එපා. පුළුවන් උපරිමයෙන් වගකීම් යුතුයකම් ඉටු කරන්න. Taman හැර යන කෙනෙක් මැත්තේ නැහෙන්න යන්නත් එපා. හඬා තැවෙන කාලය අපරාධේ. එයා ගිහිල්ලා ඉවරයි. එයා ගියේ එයාට ඔයාව එපා නිසායි. ඒ කාගේ වරදක් වුණත් හිත හදාගන්න. ඒක තමයි ඔයාගේ ලැබීම. තව කෙනෙක් මැත්තේ Tamanගේ සතුට රඳව ගන්න එපා. ඔයාගේ සතුට තවත් කෙනෙක් මත පදනම් වුණොත් ඒ කෙනාගේ පුංචිම වෙනසක් පවා ඔයාට ගොඩක් සිත් රිදීම් ගෙන දේවි. ඔයාගේ හිත පුළුවන් තරම් සැහැල්ලුවෙන් තියාගන්න. අනවශ්‍ය බර පටව ගන්න එපා. මොකද ප්‍රශ්න ගැටලු සිත් රිදීම් එක්ක දවසින් දවස ගෙවිලා යන්නේ ඔයාගේ වටිනා ජීවිත කාලය. හිත නිදහසේ පිනක් දහමක් කරගෙන යන තැනකට පුළුවන් තරම් එකතු කරගන්න. ඔයාට මේ ජීවිතය තුලම සසර ගමන අවසන් කරන්න අදහසක් තියෙනවා නම් වෙන කිසිම දෙයක් වෙනුවෙන් තැවි තැවි කාලය අපතේ හරින්න